වලාකුළු අපි හැමෝම හැමදාම අහසේ දකින දෙයක්. සුදු පාටට පුළුන් වගේ අහසේ පාවෙන මේ වලාකුළු විවිධ රට අහසේ මවනවා. නමුත් ඔයාලා කවදාද හිතුවද මේ වලාකුළු අහසට ආවේ කොහොමද කියලා? ඇත්තටම මේ වලාකුළු කියන්නේ මොනවද? වලාකුළු අහසට එන්නේ කොහොමද? වලාකුළු සෑල්ලුද? වලාකුළු බරද? වලාකුළු කොහොමද අහසේ පාවෙන්නේ? මේ වගේ කාරණා අපිට පොඩි කාලේ ඉඳන්ම තිබුණු ප්‍රශ්නයක්. අද විශ්වචාරිකා තුලින් අහසේ පාවෙන මේ වලාකුළු නිර්මාණය වෙන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. එහෙමනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝව අවසන් වෙන තෙක්ම. තාමත් ඔයාපගේ විශ්වචාරිකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඇත්තටම වලාකුළු කියන්නේ මොනවද? විද්‍යානුකූලව වලාකුළු ගැන කතා කළොත් සරලවම ජල වාෂ්පවල එකතුවක් කියලා හඳුන්වා දෙන්න පුළුවන් වුණත් පුළුල්ව කතා කරොත් මිලිමීටර 0.004ත් 0.1යි අතර කුඩා ජල බිඳිතිවල විශාල එකතුවක් විදියට වලාකුළක් හඳුන්වා දෙන්න පුළුවන්. මේ වලාකුළු හැදෙන්නේ ඉහළ යන ජල වාෂ්ප ඝනීභවනය වීමෙන්. සූර්යාගේ කිරණ මගින් නිරන්තරයෙන් පොළව උණුසුම් කරන විට පොළව අසල වාතය උණුසුම් වෙනවා. ඒ නිසා පොළව අසල ඇති වාතය තෙතමනයක් රැගෙන ඉහළට ගමන් කරනවා. අපි මේ ක්‍රියාවලිය ජලයේ වාෂ්ප වීම විදියට තමයි හඳුන්වන්නේ. එසේ ඉහළ ගිය ජල වාෂ්ප ඇසට නොපෙනෙන වායුවක් වනත් වායුගෝලයේදී ඇසට පෙනෙන ජල බිඳිති හෝ අයිස් ස්පාටික බවට ඝනීභවනය වෙනවා. මේ ආකාරයෙන් ජල බිඳිති හෝ අයිස් ස්පාටික සෑදුණු පසු ඒවා අනිකුත් ස්පාටික සහ ජල බිඳිති සමග ගැටීමෙන් හා එකට ඇලීමෙන් වලාකුළු නිර්මාණය වෙනවා. අවසානයේ ඒවා වාතයේ පාවීමට තරම් නොහැකි තරම් බර වී වර්ෂාපතන එහෙමත් නැත්නම් හිම හෝ හිම කැට වැනි වර්ෂාපතනයක් විදියට පෘථිවියට වැටීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් එකට බැඳිලා තියෙන වලාකුළක බර රාත්තල් මිලියන 1.1ක් පමණ වෙනවා කියලයි ගණන් බලා තියෙන්නේ. එතරම් බර වලාකුළක් වායුගෝලයේ ගුරුත්වාකර්ෂණය හමුවේ එල්ලිලා තියෙන එහෙමත් නැත්නම් පාවෙන්නේ කෙසේද යන ප්‍රශ්නය ඔයාටත් ඇති වෙන්න පුළුවන්. ඉතින් වලාකුළු සාධන ජල අණු බරින් වැඩි වෙනකොට පෘථිවිය දෙසට ගමන් කිරීම සිදු වෙනවා. ඒ කොහොමද වලාකුළු බර වෙන්නේ ප්‍රශ්නය ඔයාටත් ඇති වෙන්න ඇති. සූර්යයෙන් ලැබෙන සූර්ය කිරණ හමුවෙන් පෘථිවිය නිරන්තරයෙන් රත් වීම හමුවේ පෘථිවිය අවට ඇති උණුසුම් වාතය ඉහළට ගමන් කිරීම නිරන්තරයෙන් සිදුවන දෙයක්. එලෙස ජල වාෂ්ප ඉහළට ගමන් කර ඉහළ ගිය ජල වාෂ්ප හා සම්බන්ධ වීම නිසායි වලාකුළු බර වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වලාකුළු වලට පැතිලි පතුලක් තිබෙන බවට පර්යේෂකව සඳහන් කරනවා. එම පතුල හරහා උණුසුම් වාතය ඉහළට ගෙන එන අතර පහළට ගමන් කිරීමට සූදානමින් සිටින ජල අණු සමග එකිනෙක සම්බන්ධ වීම සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් නිරන්තරයෙන් පෘථිවියෙන් ජල වාෂ්ප ඉහළට ගමන් කිරීම මගින් වලාකුළු වර්ධනය වීමත් සිද්ධ වෙනවා. මේ නිසා සාමාන්‍යයෙන් වලාකුළක ඝනත්වයට වඩා වායුගෝලයේ ඝනත්වය වැඩි වෙනවා. මේ හේතුව නිසා වලාකුළු පාවීමට ලක් වෙනවා. සමහර විට වායුගෝලයේ ජල වාෂ්ප අඛණ්ඩව ඝනීභවනය වීම හෝ සුළං සහිත කාලගුණ තත්ත්වයන් නිසා වලාකුළු වල ඝනත්වය වැඩි වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී වලාකුළු වායුගෝලයේ පාවීම සිදු නොවන අතර ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා වර්ෂාපතනයේ විදියට පොළවට පතිත වෙනවා. ඉතින් මේ විදියට තමයි අපි අහස දකින වලාකුළු නිර්මාණය වෙලා තියෙන්නේ. මේ විදියට වලාකුළු හැදිලා පොළවට වර්ෂාව විදියට වැටෙන්නේ. ඉතින් මේ වලාකුළු නිර්මාණය වෙන විදිය ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දැනුමින් පිරුණු වීඩියෝ බලන්න අපගේ විශ්වචාරිකා YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ දවසක්.